ස්වාමීනි එතකොට මේ අපිට තියෙන ත්‍රිපිටකයේ බ්‍රෑන්ඩ් නිව්ද කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔය කියන්නේ මේ අපිට දෙන ත්‍රිපිටකේ වෙනස් වෙලා නැද්ද? පසුකාලීන එකතු නැද්ද? ප්‍රගතිය සූත්‍ර පිටකයේ මුළු ධර්මස්කන්ධයම කියන්නේ ත්‍රිපිටකයේ මුළු ධර්මස්කන්ධයම 84000ක්. සූත්‍ර පිටකයේ 21000යි. අභිධර්ම මේ විනය පිටකයේ 21000යි. අභිධර්ම පිටකයේ 42000යි. මේකෙන් 2000ක් විතර ශ්‍රාවක භාෂිතක් තියෙනවා. දේව භාෂිතක් තියෙනවා. හරි? බුද්ධ භාෂිත තමයි වැඩිපුර තියෙන්නේ. එක අපිට තියෙන ත්‍රිපිටකය ඉතාම පිරිසිදු ත්‍රිපිටකයක් එක හොඳට මතක තියාගන්න. ඇයි හම්දුරුවනේ මේ අවුරුදු ගානක්කදී වෙනස් වෙන්න බැයිද? ඕගොල්ලෝ හිතුවද මේක පොඩි ළමයි කරන රහස් මාරුව වගේ සෙල්ලමක් කියලා? පිටට තට්ටු කරලා එකක් කොහම ඊළඟ කාලේට විකාර වෙලා කියවෙන සෙල්ලමක් නෙමෙයි මේක. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ දේශනා කරපු සියලුම ධර්මයේ මතක තියාගෙන හිටි ආනන්ද මහරහතන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ ආදී උපාලි ආදී මහරහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා හුස්මක් යන්න කලින් එකතු වෙලා උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔක්කොම එක ගොඩකට ගෙනාවා. මහරහතන් වහන්සේලා විතරක් 이르දිමත් මහරහතන් වහන්සේලා විතරක් 509ක් එකතු වෙලා සප්ත පරිණි ගර්ගුහාවට එකතු වෙලා අජාසත්තගේ අනුග්‍රහය ලැබලා ඒ ධර්මයේ සංගායනා කළා. සංගායනා කළා කියන්නේ නැවත සජ්ජායනා කළා. කරලා මතක තියාගත්ත ඒ પરම්පරාවේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ හැලෙන්න දුන්න දෙක වචනයක්වත් නෑ පින්වන්දි. ලේසි පහසු උතුම නෙමෙයි මතක තියාගත්තේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සුත මත්තානං අග්ගෝ ගති මත්තානං අග්ගෝ බහුසුතානං අග්ගෝ දිති මත්තානං අග්ගෝ මේ වැඩිම මෙමරියක් තිබ්බ හාමුදුරුවෝ. ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන කියනවා නුවරක් ගාවට ගිහිල්ලා නුවර දොර ගාව ආනන්ද ස්වාමීන් වහන්සේව තියලා ඇතුළට එන කට්ටියට තමන්ගේ නම කියාගෙන මම සුනිල් මම නිමල් මම කමල් මම රනිල් කියාගෙන ඇතුළට ආවොත් එළියට යද්දී ආනන්ද ස්වාමීන් වහන්සේට මෙයා නිමල් මෙයා කමල් මෙයා සුනිල් මෙයා රනිල් කියලා කියන්න පුළුවන්. උදේ කෑවේ මොනවද කියලා දවල්ට නැති මතක නැති මිනිස්සුන්ට මේව තේරෙන්නේ නැහැ. හැබැයි එච්චර මතකයක් තිබ්බ උතුම තමයි පළවෙනි සංගායනාව කළේ. ඒ પરම්පරාවෙන් ආපු උතුම තමයි දෙවෙනි සංගායනාව කළේ. සිග්ගව මහරහතන් වහන්සේ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේලා ගාව අර මේ කියන්නේ ඒ සිග්ගව මහරහතන් වහන්සේලා ආදී උතුමෝ ආනන්ද ස්වාමීන් වහන්සේලා වැනි උතුමෝ ගාව පරියප්ති ධර්මය හදාරලා තියෙනවා. ඒ හදාරපු උතුම තමයි දෙවෙනි සංගායනාව කළේ. අතරම ආචාර්ය પરම්පරාව එක දැනගන්න ඕන. ඊට පස්සේ සිග්ගව මහරහතන් වහන්සේ තමයි මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේව ගෙදරට ගිහිල්ලා පැවිදි කරන්නේ. තුන්වෙනි ධර්ම සංගායනාව කරේ මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේ. මේ එක પરම්පරාවක් අවිච්ඡින්නව කඩ ආපු මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේගේ තුන්වෙනි සංගායනාවෙන් පස්සේ තමයි ධර්මාශෝක රජතුමා තමන්ගේ පුතා වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේව ඒ මිහිඳු කියන කුමාරයාව පැවිදි කළ රහත් භාවයට පත් කරලා මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන ලංකාදීපයට ගෙනාවේ. ඒ මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේ ගෙනාපු ධර්මයේ තමයි ලංකාවේ ග්‍රන්ථාරූඪ වුණේ. වෙනස් වෙන්න ඉඩක් තියෙනවද? තියෙනවද වෙනස් වෙන්න ඉඩක්? වෙනස් වෙන්න ඉඩක් නෑ පින්වත්. ඒතර පුස්කොළ පොත්වල ග්‍රන්ථාරූඪ වෙලා තියෙන ධර්මයේ තමයි අද වෙනකොට අපිට පෙළාටුවා කියලා ත්‍රිපිටකය කියලා දකින්න බලන්න පුළුවන් මේ. ස්වාමීනි පස් එකතු වුණේ නැද්ද? තියෙනවා. පස් එකතු වෙච්ච කෑලි තියෙනවා. හැබැයි මේ ඕන එක මරණාධාර සමිතියේ සභාපති ලේකමුයි දායක සභාවේ සභාපතිලා ලේකම්ලා එකතු කරපුවා නෙමෙයි. මහා රහතන් වහන්සේලා ඒ සිද්ධියට අදාළ තමන්ගේ ඇසින් දැකලා එකතු කරපු දේවල්. උදාහරණයක් අපි හිතමුකෝ දැන් කවුරු හරි බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ වඳිනවා. ඒ සිද්ධිය බුදුහාමුදුරුවෝ සූත්‍රයේ දේශනා කරන්නේ නැහැනේ. මට ඇවිල්ලා මෙයා වැන්දා. ඒක දේශනා කරන්නේ අර ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනකොට මේ සූත්‍රය කවදද දේශනා කළේ? මේ සූත්‍රය කොතනද දේශනා කළේ? කුමක්ද හේතුව? කාටද දේශනා කළේ කියලා අහනකොට තමයි කියන්නේ මේක දේශනා කළේ අන්න අහවලාට. අහවලයි ඇවිල්ලා තමයි බුදුහාමුදුරන්ට වැන්දේ. අභිවාදෙත්වා. ඒක මන්තන් 88 එකත් පසක හිටි අන්නේ වගේ පස්සේ කාලේ දෙකතු වෙච්ච කැලිත් නැතුවා නෙමෙයි. ඒ බුදුහාමුදුරන්ගේ ආදාහනිය පිළිබඳව පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවනේ. ඉතින් කවුද එකතු කරේ? පරිනිර්වාණය කරපු ආදාහනය කරපු උතුම පරිනිර්වාණ සූත්‍රයට එකතු කරපු දේවල් සංගායනාවේ දේව හැම ලේසින් අතාරින්න බෑ. පස්සේ කාලෙකදී එකතු වුණා කියන ඔය මලකඩ සංකල්පය පින්ගන්නේ දුරු කරලා දාන්න. එහෙම අතාරින්න කියලා කොටසක් නම් පස්සේ කාලෙකදී පෙළට එකතු වෙලා නැහැ. මේ කපටියෝ ඉන්නවනේ. කවුද?
කපටි උද්දච්ච උන්දලට මේ ශාසනය පිහිටන්න යාදෙන්නේ කෙලස් වැඩි ශාසනයේ ගුණ වැඩි. එතකොට මොකද කරන්නේ? අයියෝව පස්සේ කාලෙක එකතු වෙච්ච නෑනේ අපි ඕව මුල් සීරියස් ගන්න. අපි මේ බුදුහාමුදුරුවෝගේ මුල් බුදු සමය ධම්සක් පැවතුම් සූත්‍රය වගේ දේශනා විතරයි අපි අනුගමනය කරන්නේ. ওই පස්සේ කාලෙකදී කියපු මේ එක එක්කෙනා ආරයයි ආනන්දයි සැරියුතුයි සැරියුතුත් කියනෝනේ බාප්පද සැරියු. ආනන්දයි සැරියුතුයි මුගලනුයි එකතු කරපුවා අපි පුංචි අම්මගේ පුතා වගේ කියන්නේ. බලන්නනේ කපටියෝ Tamanට උවමනා නැති කොටස් අතාරින්න හදනවා. ඔහොම දැන් එකින් එක අතාරින්නේ. එකින් එක අතහැරලා අඳලා අන්තිමට කයි කාමයේ වර්ධව හැසිරුණත් ලොකු අවුලක් නැහැ කියලා. එමත් කියන බලන්න කියන්නේ නැද්ද? ඉතින් මේ එසා පෙළ වෙනස් වෙන්න විදිහක් නැහැ. බොරුවට වෙනස් වුණා කියලා අපි හැමදාම කියන්නේ කතා හදන්න නැතුව වෙනස් වෙච්ච තැනක් පෙන්වන්නකෝ අපිට. ඒ කියන්නේ ධර්මාර්ථ නැති විනයාර්ථ නැති පෙළේ අටුව පෙළේ තියෙන තැනක් පෙන්වන්නකෝ අපිට සූත්‍රයේ විනය අභිධර්මයේ. ඔය උන්දලා සූත්‍ර පිටකේවත් කියවලා නෑ ඒක නෙමෙයි. නෑ පෙළේ නෑ කියනවා. ඉතින් මේ තියෙන්නේ